මම අද ඔයගලන්ට කියලා දෙනවා මම හදන විදියට බෘස්කට් එකක් හදාගන්න. ඒකට මම ගත්ත බ්‍රිගේඩ් එකක් ආයි මම මේ කපාගෙන ඒක ලෑස්ති කරගත්තා. ඒක දැන් මම දානවා අවන් එකට සෙන්ටිග්‍රේඩ් 80ට විනාඩි දෙකක් තුනක් ඇතුළත මේක රෙඩි. හැමතිස්සෙම බලන්න ඕන මේක රෙඩිද කියලා. කරවෙන්න දෙන්න නරකයි. මේක ගාන්ට බ්‍රවුන් කලර් වෙනකම් තියාගන්න ඕන ක්‍රිස්පි වෙනකම්. දැන් මම හැමතිස්සෙම මම චොප් මොනවා හරි චොප් කරන්න ඉස්සෙල්ලා වෙට් රෙදි කෑල්ලක් මේ යටට තියාගන්නවා. මොකද මේක එහෙට මෙහෙට වෙනකොට ඒක අපිට හරි අපහසුයි කපා ගන්න. ඒ නිසා හැමතිස්සෙම වෙට් රෙදි කෑල්ලක් යටට තියන්නම ඕන. දැන් මම ගන්නවා මම මේ ඔක්කොම සෝදලා කරලා තියෙන්නේ. බෘස්කට් එකට දැන් මේ අවශ්‍ය වෙනවා ටොමැටෝ එකක්. ඒක හරි පොඩියට කපා ගන්න ඕනේ. ඒක කියුබ්ස් වගේ පොඩියට කපා ගන්න ඕන. මේ විදියට. මේ විදියට ඒක පොඩියට කපා ගන්න ඕන ටොමැටෝ එක. තව එකක් මම සුදු ලූණු පාවිච්චි කරනවා. සුදු ලූණු හැම වෙලාවෙම මම නම් මේ මැද නාරටිය අයින් කරනවා. ඒක එච්චර හොඳ නෑ කියලා මට කීප දෙනෙක්ම කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම සුදු ලූණු එක කපනකොට අර මේ මැද නාරටිය මම අයින් කරනවා. නාරටිය අයින් කරලා මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා තමයි ඒක තිබ්බේ කොහොමද කරන්න ඕනි කියලා. දැන් මේක මැද නාරටිය අයින් කරලා සුදු ලූණු එකත් බොහොම හීනියට චොප් කරගන්න ඕන. ඔයගොල්ලන්ගේ ඇඟිලි එහෙම බොහොම පරිස්සමට මේක පුරුදුයි චූටියට බොහොම හීනියට සුදු ලුණු ටික චොප් කරගන්න ඕන. බොහොම හරිම චූටියට ඕනේ මේක චොප් කරගන්න. මේක චොප් කරගන්නවා. මෙතන තියෙනවා පාස්ලිත් තියෙනවා. මෙතන තියෙන කොරියන්ඩර් ලීව්ස් උත් තියෙනවා. ඒකත් මම මේ ඔක්කොම සෝදලා කරලා තියෙන්නේ. මේකත් බොහොම සීනියට චොප් කරගන්න ඕන. මම මේක බෝල් එකකට ඇඩ් කරගන්නවා. දාලා මේකට මම ඔලිව් ඔයිල් දානවා. ඔලිව් ඔයිල් දානවා. පින්ක් සෝල්ට් එකෙන් පොඩ්ඩක් ඇඩ් කරගන්නවා. ඔයගොල්ලන්ගේ රස අනුව පුළුවන් ඒකට අවශ්‍ය ප්‍රමාණයට සෝල්ට් ගන්න. මම පෙපර් ටිකකුත් දානවා. දාලා මේක හොඳට අපි මික්ස් කරනවා. හොඳට මික්ස් කරලා
මික්ස් කරගෙන අපි දැන් බලන්න ඕනේ අපේ කොහොමද බෙගෙට් මේවා මගේ රෙදි මේවා ඔක්කොම දැන් මට ඕන විදිහට ඒක රෙඩි වෙලා තියෙනවා. දැන් අපි මේකෙන් මෙහෙම ලස්සන්ට මේක පිළිගන්නනවා. එහෙම ඔක්කොම මම ලස්සන්ට මේක සර්ව් කරා. දැන් ඔයගලන්ට මදි පාඩුව අනුව දාගන්න මම මෙතන වෙනම ඒක ඔයගලන්ට මේ ඩිෂ් එකකට දැම්මා ඉතුරු ටික දාලා මේක පොඩ්ඩක් අපි ඩෙකොරේට් කරනවා. මේක තමයි බෘස්කෙට්ටා. ඔයගලන් මේ මම හදන ක්‍රමයට බෘස්කෙට්ටා. ඔයගලන් කැමති නම් මගේ මේ වීඩියෝ එක ඔයගලන් නැරඹුවා නම් මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගලන් එන්ජොයි කරා නම් මගේ වීඩියෝ එකට. thank you. මම නැවත වීඩියෝ එකකින් ඔයගලන්ව හමු වෙන්න එන්න. ස්තුතියි. thank you.